හෙලෝ ඉතින් කොහොමද ඔයාලට වෙනද වගේම මගේ YouTube channel එකට ඔයාලව ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම චූටි වැඩක් කරන්න තමයි යන්නේ. අපි ඇඳලා අයින් කරන රෙදි වලින් විසික් කරලා දානවට වැඩි ඒකෙන් ප්‍රයෝජනවත් දෙයක් කරගන්න තියෙනවා නම් ඇත්තට මේක අපිට වටිනවනේ. ඉතින් අද මං යන්නේ අපි ඇඳලා අයින් කරන රෙදි වලින් මෙන්න මේ විදිහේ ලස්සන කිචන් ටවල් ටිකක් හදාගන්නේ කොහොමද කියලා තමයි පෙන්වන්න යන්නේ. ඉතින් අද මම මෙන්න මේකෙන් තමයි මහලා පෙන්වන්නේ. ඉතින් ඔයාලා ගාව තියෙනවා නම් ඇඳලා අයින් කරන රෙදි හොඳට අත පිහදෙනවා වගේ නම් ඒ කියන්නේ සිල්ක් රෙදි වලින් අත පිහදෙන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් හොඳට අත පිහදෙනවා වගේ තියෙන රෙදි තියෙනවා නම් අනිවාර්යෙන් ඒ වලින් මේ වගේ එකක් මහගන්න පුළුවන්. ඉතින් විසික් කරලා දානවට වඩා ඒක ඇත්තටම වටිනවනේ. ඉතින් අද දැන් මම මේ වගේ ගවුමක් තියෙනවා. ඒකෙන් මට ඕන විදිහට මට අවශ්‍ය ප්‍රමාණයට මම මේකේ කෑලි කපා ගන්නවා. මම මේකේ දිග පැත්තට අඟල් 19ක් ගන්නවා. එතකොට මේකේ උස පැත්තට මම අඟල් 16ක් ගන්නවා. ඉතින් අඟල් 16කට හරියන්න මම මේක දැන් කපා ගන්නවා. ඉතින් අඟල් 16ක්ම මේ විදිහට මේ ප්‍රමාණවල් මොණී කියලා නැහැ. ඔයාලට ඕනේ මේක ලොකුවට නම් මීට වැඩිය පොඩිවට නම් ඉතින් ඔයාලට අවශ්‍ය ගානට කපා ගන්න පුළුවන්. මේක ගොඩක් ඝනකම රෙද්දක් නිසා මම තනිපොට දාලා තමයි මහන්නේ. ඉතින් මේකේ දෙපැත්තේ මූට්ටු දෙක කපලා මම මේක වෙන් කර ගන්නවා. මම දැන් වාටි කපලා මේක වෙන් කරගත්තා. ඒතර මට මේකෙන් දෙකක්ම අහන්න පුළුවන්. ඔයාලා බලනවා ඇති ඇයි මම මෙච්චර තඩිවට කතුරේ රෙදිපටි ඔතලා තියෙන්නේ කියලා. මම ගෙදර පාපිසි මහනවනේ. එතකොට මෙන්න මේ තැන්වල අතේ නිතර කතුර අර වදිනකොට දියපට්ට දැම්මා, කළු වුණා. ඉතින් ඒ නිසා තමයි මෙහෙම ඔතලා තියෙන්නේ. ගෙවල් ගාව අක්කි කෙනෙක් කිව්වා එහෙම කරාම අතට අමාරු නෑ කියලා. ඇත්තට මේක හොඳයි. එහෙම කරාට පස්සේ අර කපන්න පුළුවන් උනේ තරමක් දියපට්ට දාන්නේ කළු වෙන්නේ එහෙම නෑ ඉතින්. ඔයාලත් ඉතින් කරලා බලන්නකෝ. හරි මම දැන් මේ කොටස කපලා අරගෙන ඉවරයි. ගවුමේ යට වාටිය තියෙනවනේ මම ඒ වාටියත් එක්කම තමයි ගත්තේ. එතකොට මට ආයේ යට වාටියක් මහන්න ඕනේ නැහැ. ඒක යට පැත්තට දාලා තමයි මම මහන්නේ. ඉතින් උඩ කොටසට මම මේ විදිහටම අයින් කරන පන්න ටී-ෂර්ට් එකක් ගන්නවා. ඒක කළු පාටයි. අපිට ඕනි නම් මේ එකම පාටින් ගන්නත් පුළුවන්. මට හිතුණා මෙහෙම දැම්මොත් හොඳයි කියලා. දැන් මම ඒකෙන් උඩ කොටස කපාගෙන පෙන්නන්නම්. මම ඉස්සෙල්ලාම ටී-ෂර්ට් එකේ අත් දෙක ගාවින් උඩ කොටස කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ ඒකෙත් දෙපැත්තේ මූට්ටු දෙකෙන් කපලා රෙදි කෑලි දෙක වෙන් කරගන්නවා. මම දැන් මේකේ මූට්ටු වලින් කපා ගත්තා. මොකද මහනකොට නැත්තම් ගොඩක් ඝනකම වෙයි අර මූට්ටු වල ගැට එහෙම වුණොත්. ඉතින් මේ ටී-ෂර්ට් රෙද්ද නම් ටිකක් දූලයි වගේ. ඒ නිසා මම මේ කෑලි දෙකම එක කිචන් ටවල් එකක් මහන්න ගන්නවා. ඉතින් ඔයාලට ඝනකම රෙදි හම්බුනොත් ඒ ඝනකම අනුව ඔයාලට තනිපොට දාලා උනත් මහ ගන්න පුළුවන්. දැන් මං ටී-ෂර්ට් එකේ අත් දෙක ගාවින් කපා ගත්තනේ උඩ කොටස. අන්න ඒ කොටසේ අත් දෙකත් වෙන් කර ගන්නවා මේ විදිහට. අත් දෙක කපා ගත්තාම ඉතිරි වෙන මේ කොටසෙන් අපිට උඩට කෑල්ලට පළුවක් කපා ගන්න පුළුවන්. ඉතින් පුළුවන් උපරිමයෙන් අපි රෙද්ද ප්‍රයෝජනෙට ගන්න ඕනි නැත්නම් අපරාධනේ. ඉතින් ඒ නිසා ඒ කොටසෙනුත් උඩ කෑල්ලක් කපා ගන්න තියාගෙන අත් දෙකෙනුත් මම උඩට දාන්න කොටසක් කපා ගන්නවා. ඒක කපා ගන්න විදිය මම දැන් පෙන්නන්නම්. ඊට පස්සේ අත් කෑලි වලත් මූට්ටු වලින් කපලා මම මේ විදිහට දිග ඇර ගන්නවා. ওই විදිහට මම අත් කෑලි දෙකම දිග ඇරගත්තා. ඉතින් ඒකේ පොඩි ඩිසයින් එකකුත් තියෙන නිසා උඩ කෑල්ලට ආවොත් ගොඩක් ලස්සන වෙයි කියලා හිතුණා. ඉතින් මම ඒකෙන් දැන් පෙන්නන්නම් කොහොමද උඩට හඳ පළුව වගේ අපි අඩකවියක් තමයි කපාගන්නේ. ඒක මම කරන්නේ කොහොමද කියලා දැන් පෙන්නන්නම්.
අපි කිචන් ටවල් එක මහගන්න කොටස අරගෙන මේ විදිහට චුට්ටක් රැලි කරලා බලන්න ඕනි. උඩ කොටස කොයි ගාන වගේ ප්‍රමාණයකින් අපි කපා ගන්න ඕනේද කියලා. ඉතින් මම ඒකේ අතේ වාටිය පහලට හිටින විදිහට තමයි ගන්නෙ. ඉතින් ඒ නිසා ඒ ගානට තියලා මම අඩකවයක් කපා ගන්නවා. මං එකපාරම ටී-ෂර්ට් එකේ උඩ කෑල්ලත් මේ විදිහට කපලා හදා ගන්නවා. මොකද එතකොට මට උඩට එන පොඩි පළු කෑලි කපා ගන්න ලේසි එකපාර. මං දැන් උඩ කෑල්ලට මට ඕනි විදිහට රෙදි කෑලි දෙකක් මේ විදිහට ගානට තියා ගන්නවා. මං දැන් ඒකේ උඩ කෑල්ල හරි ගානට තියෙන්න ඕනි නිසා බ්ලොක් එකක් වගේ නිකන් කපා ගන්නවා. මේ විදිහට කොලයක් අරන් දෙකට නවලා කොළ භාගයක් විතර අරන් දෙකට නවලා උඩ ටික විතරක් මේ විදිහට රවුමට කපලා අයින් කරගන්නවා අඩ කවයක් හැටියට. එතකොට ඒක ලේසි අපිට තියලා හැම එකෙම එකම ගානට කපා ගන්න. ඉතින් මේ කිචන් ටවල් මහන එක වුණත් ඔයාලට ස්වයං රැකියාවක් විදිහට ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක්. කඩේකින් ගන්නවා නම් මේ වගේ එකක් රුපියල් 300ක් 400ක් උපරිම 200ක් එමුකෝ. ඒ වගේ මේ මුදලක් වගේ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නම් අඩුවට රෙදි තොග වශයෙන් ගන්න. ඉතින් ගෙදර ඉන්න කෙනෙක් නම් ඇත්තට මේ වගේ දෙයක් කරලා සාධාරණ මිලකට අපිට කඩේකට දාගන්න පුළුවන්. ඇත්තට මේක ස්වයං රැකියාවක් විදිහට ගොඩාක් හොඳ ව්‍යාපාරයක්. මොකද නිතර කිලුට වෙන දෙයක් නෙමෙයි කිචන් ටවල් කියන්නේ. නිතර කිලුට වෙනවා, නිතර විසික් කරනවා, අපි අයින් කරනවා, ඒවා ගොඩක් කල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම හැමදාටම උමනා වෙන දෙයක්. ඉතින් එහෙම පටන් ගන්න තියෙනවා නම් ගොඩාක් හොඳයි. හරි, මම දැන් උඩපළව මේ විදිහට කපා ගත්තා. දැන් ඉතින් මහන්න තමයි තියෙන්නේ. ඉතින් මේකේ පයුපින් පටි විදිහට වටේට වාටියක් මහගන්න තව පරණ ඇඳුමකින් මේ විදිහට මම පටි ටිකක් කපා ගත්තා. එතකොට මට මේකේ වාටි මහන්න ලේසි. ඒකෙන් වටේට නමලා මහගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලටත් කැමති විදිහකට කැමති පාටකින් මේ විදිහට පටි ටිකක් කපා ගන්න පුළුවන් වටේට අල්ලන්න. මන් දැන් ඔක්කොම රෙදි කෑලි ටික කපා ගත්තා. ඉස්සෙල්ලාම මම මේ ටී-ෂර්ට් රෙද්දෙන් මහලා පෙන්නන්නම්. මේක ටිකක් දූල නිසා මං කිව්වනේ මම මේක කෑලි දෙකම එකකට දානවා කියලා. ඉතින් මං ඉස්සෙල්ලාම මේක මූට්ටු කරගෙන ඉන්නවා. මූට්ටු කරගත්ත එක මම දැන් හොඳ පිටට හරව ගන්නවා. දැන් අපි අර කපාගත්ත උඩ පළුවේ ගානට මේක රැලි කරගන්න ඕනි. මොකද අපි ඒකේ ගානට රැලි කරලා මේක සෙට් කරගන්න ඕනි නිසා මම ගානට මේකේ රැලි ටික අතෙන් නිකන් හදා ගන්නවා. ඒ රැලි ටික එහාට මෙහාට යන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඒකට උඩින් නිකන් මහ ගන්නවා. ඒ රෙදි කෑල්ලේ රැලි ටික එහාට මෙහාට වෙන්නේ නැති වෙන්න මම දැන් මහ ගත්තා. ඒකේ උඩ පළුවට මම ගත්තේ ගවුමේ පාට කෑල්ල. එතකොට පාට දෙකක් යනකොට ලස්සනයිනේ. ඉතින් ඒ නිසා මං මේ පාටින් තමයි උඩ කෑල්ල දාන්නේ. දැන් මං කරන්නේ මේක මේ විදිහට තියලා මේ කෑලි දෙක මේ පැත්තට තියාගන්නවා. මෙන්න මේ විදිහට. දෙපැත්තම එක සමානව හරි විදිහට මෙන්න මේ විදිහට තියාගන්නවා. හොඳ පැත්ත ඇතුල් පැත්තට වෙන්න තමයි තියාගන්නේ. මොකද මේක මහලි වෙලා අපි අනිත් පැත්ත හරවන නිසා මේ විදිහට තියලා අපි ඔක්කොම ටික එකට මෝට්ටු කර ගන්නවා. ඊට පස්සේ මේක අපි හරි පැත්ත හරව ගන්න ඕනේ. හරවගෙන ඒකත් එහා මෙහා යන්නේ නැති වෙන්න ආයෙත් ඒකට උඩින් අපි මැහුමක් දාගන්නවා. දැන්
මං ඒ කොටසත් මහගෙන ඉවරයි. ඉතින් මේ උඩ කොටස මෙහෙම තමයි තියෙන්නේ. අර මං කපාගත්ත පටි කෑලි වලින් මං දැන් මේක වටේට වාටියක් මහගන්නවා. මේ විදිහට වටේටම මේ පාටින් මං වාටියක් මහගන්නවා. මේ විදිහට කොනක ඉඳලා වාටියක් මහගෙන යන්න තමයි තියෙන්නේ. දැන් මේක එහා පැත්තට නමලා ලස්සනට වටේටම මහගෙන යනවා. ඒ වැඩෙත් හරි. ඉතින් මං වටේටම පටියක් අල්ලගත්තා. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනයි. මම මේක එල්ලන්න පුළුවන් විදිහට තමයි මහන්නේ. ඉතින් ඒ නිසා තව චූටි පටි කෑල්ලක් මම මහගත්තා. වෙනින්ම මේකට උඩට ඇණයකට හරි කොක්කක එල්ලන්න පුළුවන් විදිහට මහගන්න. ඒ පටි කෑල්ල අපි ඒකේ පිටිපස්ස පැත්තට වෙන්න හරි මැදට මෙන්න මෙහෙම තියලා මේකට මොට්ටු කරගන්න ඕනේ. හරි අපි එක කිචන් ටවල් එකක් මහගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි මං හදාගත්ත එක තියෙන්නේ. ඉතින් ලස්සනයිනේ. ඉතින් තව ගොඩක් මේකෙන් මහගන්න පුළුවන් රෙදි කෑලි තව ගොඩක් තියෙනවා. මං ඉතින් තව එක ක්‍රමයක් පෙන්නන්නම්. මේක එක ක්‍රමයක් විතරයි. තව ක්‍රම ගොඩක් තියෙනවා මේක හදාගන්න පුළුවන්. ඉතින් අපි තව ක්‍රමයක් බලමු. ඉතින් මම මේ විදිහට තව උඩපළු දෙකක් ගත්තා. අරගෙන ඒකේ හරි මැද මාක් කරගෙන අපි එල්ලන්නනේ හදන්නේ. අන්නේ එල්ලන්න තියෙන පටිය මෙන්න මේ විදිහට ඇතුල් පැත්තට තියාගන්නවා. තියලා මේ ටික ඔක්කොම එකට වටේට මුට්ටුවක් දාගන්නවා. ඒ විදිහට මහලා ඊට පස්සේ මේක අපි හොඳ පිටට හරව ගන්නවා. අපි අර එල්ලන්න මහපු මේ චූටි කෑල්ල ඇතුළට දාලා මහපුවාමත් ලස්සනයි. ඉතින් ඒක තව ක්‍රමයක්. ඊට පස්සේ අපි යටට දාන පළුව අරගෙන ඒකේ දෙපැත්තේ වාටි දෙක මහගන්න ඕනි. දැන් හරි. ඉතින් මම දෙපැත්තෙම වාටි මේ විදිහට මහගත්තා. ඊට පස්සේ මේකේ යටපළුව අරගෙන අපි මේකේ ගානට රැලි ටික අතෙන් හදාගන්න ඕනේ කලින් පාර වගේම. ඒ විදිහට මේකේ සයිස් එකට මේකේ රැලි ටික හදාගෙන රැලි ටික එහාට මෙහාට යන්නේ නැති වෙන්න ඒකට උඩින් මෙහුම් පාරක් දාගන්නවා. ඒ විදිහට මහගත්තට පස්සේ අපි මේ උඩ කෑල්ල හරි ගානට තියලා මේක මහන්නේ අපි මේක ඇතුළට දාලා. කලින් පාර මැහැව්වේ වෙනස් විදිහකටනේ. මේ විදිහට මහන්න පුළුවන්. ඉතින් මේ කොටස මෙන්න මේ විදිහට ගානට තියලා අපි රැලි මහගත්ත කොටස මේ පළුවේ ඇතුළට දාලා ඔක්කොම එකට මෙන්න මේ විදිහට චූටි වාටියක් නමලා එකට තියලා මහගෙන යනවා. මෙන්න මේ විදිහට. ඉතින් ඒ ක්‍රමෙත් ලස්සනයි. මේකට පයපින් පටි වටේට අල්ලන්නේ නැහැ. මොකද අපි වාටි කලින්ම මහගත්ත නිසා උඩ පළුවත් අපි නොපිට පැත්තෙන් මහගත්ත නිසා ඒකටත් අපිට පයපින් පටි අල්ලන්න උවමනාවක් නැහැ. ඒක මහගත්තාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒ ක්‍රමෙත් ලස්සනයි. ලේසි.
ඉතින් ඒ විදිහට මම තිබ්බ රෙදි වලින් ඔක්කොගෙම මේ විදිහට මහගත්තා. ඉතින් මං ඔක්කොම 6ක් විතර මට මහගන්න පුළුවන් වුණා. පොඩි කෑල්ලක්වත් අපතේ යවුවේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලටත් ඇඳලා විසික් කරන රෙදි තියෙනවා නම් ඉතින් ඒවා තවත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් නම් විසික් කරන්න එපා. ඉතින් මේ වගේ පොඩි දෙයක් හරි කරගන්න. ඉතින් මේ වගේ දෙයක් ඇත්තටම ගොඩක් වටිනවා. කිචන් ටවල් එක කියන්නේ අපිට නිතරම වගේ වමනා වෙන දෙයක්. ගොඩාක් කල් පාවිච්චි කරන්නත් බැරි නිසා නිතරම අපිට අලුතෙන් මේ වගේ දේවල් ගන්න වමනා වෙනවා. ඉතින් මේ වගේ එකක් ඇත්තටම සොයන් රැකියාවක් විදිහට පටන් ගන්න තියෙනවා නම් මට හිතෙනවා ඇත්තටම හොඳ දෙයක් කියලා. ඉතින් මේ තියෙන්නේ මම මහගත්ත ටික. ඉතින් ඇත්තට මේ ටික ගොඩක් ලස්සනට ආවා. ඇත්තටම දකිද්දි ආසයි. ඉතින් ඒ වගේ ලස්සන ටිකක් හදලා තව අලුත් අයිඩියාස් ඕගලන්ට දාන්න පුළුවන්. ඉතින් එකම විදිහට නැතුව වෙනස් කර ටිකක් වෙනස් විදිහට හිතුවනම් ඒ විදිහට මහලා කඩේකට දැම්මනම් ඇත්තටම අපිට හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකත් මං හිතනවා ඔයගලන්ට ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මං තවත් ගොඩක් සොයන් රැකියාවක් විදිහට අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල් ගොඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් තාමත් ඔයාලා මාත් එක්ක එකතු වෙලා නැත්නම් ඉතින් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අලුතෙන් ඔයාලාද මගේ වීඩියෝ එකට එකතු වෙන කෙනෙක් නම් මං කලින් දාපු වීඩියෝ බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අදට මම මේ වීඩියෝ එක නතර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම දෙවි පිහිටයි බුදු සරණයි ජේසු පිහිටයි.